ගෙදර ලිපිනිව්වද කියලා මතක නැහැ. ඊට පස්සේ ගෑස් එකත් පුපුරලා එහා ගෙවලුත් ගිනිගෙන එහා ගෙවල් වල මිනිස්සුත් මැරිලා ඒ ගෙවල් වල දානෙටත් ගිහිල්ලා මේ වගේ දේවල් ඔය හිතින් මෙව්වද? අද කතා කරමු ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් එක ගැන. ඉවර වෙනකල් වීඩියෝ එක බැලුවොත් විතරයි ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ ඔයාලට මේක තියෙනවද කියලා. අපි ඉක්මනට බලමු OCD නැති කෙනයි OCD තියෙන කෙනයි. අර මං කිව්වා ලිපේ ප්‍රශ්නේදී කොහොමද හැසිරෙන්නේ කියලා. OCD නැති කෙනා හරි. දැන් මම ලිප නිව්වේ නෑ ලිප ගිනි ගත්තත් නැතත් මම දැන් මේ වර්තමාන කාලේ ජීවත් වෙනවා කියලා ජීවත් වෙනවා. දැන් මේ OCD තියෙන කෙනා කොහොමද? අර වර්තමාන කාලේ ඉන්නෙත් නැතුව එයා හිතනවා හරි. දැන් ගිනිගෙන ඉවරයි ඔක්කොම ඉවරයි කියන තැනටපත් වෙලා එයාට ඒක එයාගේ ඔළුවෙන්ම ගලව ගන්න බෑ. මේක ඇත්තටම බරපතලයි නේද? මම මේ හරිම සරල විදිහට තමයි ඒක පැහැදිලි කරේ. මීට වඩා හුඟක් වෙනස් වෙන්න පුළුවන් ඒ තත්ත්වය. මම දැකලා තියෙනවා කට්ටිය කියනවා ඒගොල්ලෝ දැන් අත් සෝදනවා. විස බීජ ඇති කියලා එයාලා ආයෙ අත් සෝදනවා. ටැප් එක වහලා ටැප් එකේ විස බීජ අතේ ගෑවුනා කියලා ආයෙ අත් සෝදනවා. මේ වගේ තත්ත්ව ගොඩක් මේ OCD වලදී දැක ගන්න පුළුවන්. මම කිව්වනේ අන්තිම වෙනකන් හිටියොත් ඔයාලට මේක තියෙනවද කියලා බලා ගන්න පුළුවන් කියලා. මම කියනවා ඔයාට මේ තත්ත්වයේ ඔයා ඉන්නවා කියලා දැනෙනවා නම් ඔයාගේ ළඟ ඉන්න කෙනෙක් මේ තත්ත්වයේ ඉන්නවා කියලා දැනෙනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන එක තමයි හොඳම දේ. ඒ නිසා ඔයා වගේම ඔයාගේ වටේ ඉන්න අයත් ආරක්ෂා කරගන්න.